සෙල්ලම් හෙලිකොප්ටරය. මදුරංග වික්‍රමරත්න අයියාගේ වෝල් එකට ගියාන් පස්සේ කවියක් හම්බ වුණා. මට මේ කවිය කියවද්දී පරම්පරා දෙකක තියෙන මානව සම්බන්ධවල ගැටුම, සම්බන්ධකම් වල තියෙන දුරස් වීම, හැලහැප්පීම් ගැන කතාවක් තියෙනව නේද කියලා හිතුණා. සෙල්ලම් හෙලිකොප්ටරය කවියේ මාතෘකාව. සුපිරි වෙළඳ සංකීර්ණයෙන් පුතුටගෙන ආ සුරතල් හෙලිකොප්ටරයකි එය දුරස්ත පාලකයෙකින් උඩ යන. තාත්තා කෙනෙක් දරුවෙක්ට ගෙනත් දෙනවා රිමෝට් කන්ට්‍රෝල් එකකින් වැඩ කරන හෙලිකොප්ටරයක්, ගුවන් යානයක්. ගෙනත් දුන්නට පස්සේ දැන් මෙතන තියෙන තව කතාවක්. ඒ තමයි දැන් අම්මලා තාත්තලා ආදරය දෙන එක විදිහක් තමයි භාණ්ඩ වලින්. ටොපි චොකලට්, සෙල්ලම් බඩු ගෙනත් දෙනවා. ඊට පස්සේ එක වෙලාවක නිකන් දැන් ආයෙත් සාකච්ඡා මතුවෙමින් තියෙන තර ටිකක් ආදරය ටිකක් භාණ්ඩ කරන වෙලා නේද කියන එකත්. මේ තියෙන එහෙම කතාවක්. එදවස සරුංගල් ආකාශ ගත කළ තංගුස් නූලකුත් නොමැතිව බැටරි බලයෙන් ඉගිලුණ මහ පුදුම යානයේ කිය දුරස්ත පාලකයෙකින් උඩ යන. දැන් මේ පරම්පරා දෙකක් නේ, පුතාගේ පරම්පරාවයි තාත්තගේ පරම්පරාවයි. ඒතකොට තාත්තගේ පරම්පරාව විනම් සරුංගල් තමයි උඩ යවුවේ. ඒත් නූලකින් හරි සම්බන්ධයක් තිබ්බා. දැන් මේකේ නූලකුත් නැතුව කොහොමද උඩ යන්නේ? හරි පුදුමයි. මහ පුදුම යානයේ කිය දුරස්ත පාලකයෙකින් උඩ යන. තාත්තත් උඩ ගිහිල්ලා. පුතුගේ ප්‍රීති ഘോഷා මැද පාලනය කළ නොහැකි ලෙස අප ගුරුත්වයෙන් මිදී ගිය යලි නොයන යානයේ කිය දුරස්ත පාලකය ගොළු වුණ. දුරස්ත පාලකය වැඩ කරන්නේ නැතුව දෝෂයක් ඇවිල්ලා දැන් මේ යානේ ගිලිහිලා ගියා. ඇත්තටම මේ ගුරුත්වයෙන් මිදිලා ගිලිහිලා ගියේ යානය විතරද? ඒ පියපුතු ආදරය ගැන කතාවකුත් මේක ඇතුලේ හංගලා තියෙනවා. සලකුණු කුදු නැතිව දෙදිනකට පසුව බඳ බිඳුණු තටු සිඳුන සැකිලිරුව රැගෙන හරිම සැර හරිම වෙන ධනිතාර්ථ ගොඩකුත් එක්ක තියෙන නැත්නම් වෙන ව්‍යංගාර්ථ හංගලා තියෙන පද ටිකක්. බඳ බිඳුණු තටු සිඳුණු සැකිලිරුව රැගෙන පැමිණ මිනිසෙක් සිටි දොර අසල තිරව. දැන් මේ නැතිවිච්ච යානය කොහේරි ඉඩමකට, ගෙදරකට, ගෙවත්තකට වැටිලා ඒක ගෙනත් දෙන්න කවුරු හරි කෙනෙක් ඇවිල්ලා ඉන්නවා දැන් තිරව තමන්ගේ දොරකඩ ඉස්සරහා. ඉතින් හිනහෙන්න පුතනුවනි නැගිට කඩා නොවැටෙන දේ තවම ඇත මිහි මත. දැන් පුතා ටිකක් දුකෙන් ඉන්නේ නැත්තේ. දැන් පුතාට කියන තාත්තා ඉතින් පුතේ හිනහෙන්න කඩා නොවැටෙන දේ තවම ඇත මිහි මත. ඒ කියන්නේ මේ නැතිවිච්ච දේ නැවත ගෙනල්ලා දොරකඩටම ගෙනත් දෙන සමාජයක් තවමත් තියෙනවා. ඒකින්ද පුතේ හිනහෙන්න. ඒ වගේම භාණ්ඩ කරන්නේ වෙච්ච ලෝකෙක තාමත් මනුස්සකම් ඉතුරු වෙච්ච තැනක් තියෙනවා පුතේ. ඒ නිසා හිනහෙන්න. කඩා වැටෙන දේ තවම ඇත මිහිමිට. ඉතින් හිනහෙන්න පුතුණෝනි නැගිට කඩා නොවැටෙන දේ තවම ඇත මිහිමත. ඉතින් මට හිතෙනවා මේ යුගයේ තාත්තලා අම්මලාට දූ දරුවන්ට කියවන්න පුළුවන් අපූර්ව අර්ථයක් දෙන කවියක් මේ සෙල්ලම් හෙලිකොප්ටරය.